හෙලෝ කොහොමද ඉතින් අද මං ආවලට ලස්සන ලොකේෂන් එකක් පෙන්නන්න. මේක තියෙන්නේ සල්මියාවල 25 පාරෙද්දි තමයි මෙතනට එන්න දෙන්නේ. මං ඔයාලට ලොකේෂන් එක පික්චර් එකක් දාන්න Google Map එකෙන් යන විදිය. මෙතන එන්න නොමිලේ ඉතින්. මෙතන සමහර දේවල් තියෙනවා සල්ලි දීලා එන්න ඕනේ. මෙතන ප්‍රී පාකින් එකක් තියෙනවා. මේ ඔක්කොම ප්‍රී පාකින් තියෙන්නේ. මේ හැමතැනම ප්‍රී. ඉතින් බලමු එළියට ගිහිල්ලා කොහොමද ලස්සන මොනවද තියෙන්නේ කියලා. එන්නන්නද ඔයාලට ලොකේෂන් එක කොහොමද කියලා. මෙන්න මේ වගේ ලොකේෂන් එකක් තමයි මෙතනට තියෙන්නේ පේන්න. හවසකට එන්න නියම ප්ලේස් එකක් තමයි මේක. ඉතින් ඔයාලත් සල්මියා පැත්තේ හවාලි කොහේ හිටියත් මුළු කුවේට් එකේ කොහේ හිටියත් මේ වගේ තැනකට අනිවාර්යෙන් මෙන්න ඕනේ. හවසකට මාර ලස්සන වයිබ් එකක් තියෙන්නේ. ඊවිනින් එක මාරම ලස්සනයි. කුවේට් සිටි එක ඔක්කොම අර ඒරියා එකේ අර දිගටම පේන්නේ කුවේට් සිටි එක, කුවේට් ටවර් එක. ඒ ඔක්කොම ටික ඒ දිගටම පේනවා. ඒ ටික අම්රා ටවර්. මේ තියෙන මේ බයිසිකල් මේවා කාඩ් වලින් පේ කරලා අපිට අරගන්න පුළුවන්. අරගෙන පැය ගණන් වලට තමයි මේක තියෙන්නේ. මේ රයිඩ් කරන්න පුළුවන්. ඔටෝමැටිකල් නැවතිනවා ඒවා. ටික ගහලා තියෙනවා. මේ තියෙන මේ QR එක ස්කෑන් කරලා ඇප් එකෙන් QR එක ස්කෑන් කරන්න. ස්කෑන් කරලා ස්කෑන් කරාට පස්සේ බයිසිකල් ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ කිලෝමීටර් ගානක් තියෙනවා. මේ ඒරියා එකක් තියෙනවා යන්න පුළුවන්. ඊට පස්සේ යන්න පුළුවන්. මේක කියන වෝකින් ඒරියා එකක්. මේ ටික දිගටම තියෙන්නේ. මේ බීච් සයිඩ් එකේ ඇවිදින මන්තිරුවක් තමයි මෙතන තියෙන්නේ. يعني බයිසිකල් පදින්න රයිඩ් කරන්න මේ ලයින් එකේ යන්න පුළුවන්. මේ ලයින් එකේ යන්න පුළුවන්. ඇවිදගෙන යන ඒවා ටික ඔක්කොම කරන්න පුළුවන්. කාගෙන්වත් කිසිම කරදරයක් නැතුව නිදහසේ ඇවිදින්න පුළුවන් තැනක් තමයි. සල්මියාව ළඟපාත ඉන්න කවුරු ඉන්නවනම් එන්න බලන්න මේ පැත්තට. යාළුවෝ හැමතැනම ඉන්නවා මේ. සීතල හැදිලාද කොහෙද යාළුවෝ? මේ දවස්වල රස්නේ ටිකක් තියෙනවා. දැන් සීතල අඩු වෙගෙන යන්නේ. ඔහුගේ මේ පාර මේ අවුරුද්ද සීතල එච්චර ගොඩක් ආවේ නැහැ. ටික ටික අඩු වෙගෙන යන්නේ සීතල. මේක තමයි ද සයන්ටිෆික් සෙන්ටර් සල්මියාවල තියෙන්නේ. මැද පෙරදිග තියෙන ලොකුම ඇක්වේරියම් එක මේක ඇතුළේ තමයි තියෙන්නේ. මේක ඇතුළ සාමාන්‍යයෙන් යනවනම් කෙඩි 5ක් වගේ ගන්නවා ඇතුළට යන්න. ෆ්‍රී මේකේ බලන්න පුළුවන්. මේ බෝට් එකක් තියෙනවා මේ. ඒක බලන්න පුළුවන් ගිහිල්ලා. අපි යන්නේ දැන් අද ඒක බලන්න තමයි. අපි ගිහිල්ලා බලමු කොහොමද බෝට් එක කියලා. බෝට් එක බලන්න ආවට වැඩක් උන්නේ නැහැ. බෝට් එක යටතන ඔක්කොම කවර් කරලා වහලා තියෙන්නේ. ඇතින් පේන බෝට් එක තමයි මේ වහලා තියෙන්නේ. ඉතින් කවර් කරලා ඔක්කොම යන්න විදිහක් නැහැ. ඕකයි වැඩේ. මේ තියන්නේ හාබර් එක. ඩෝ හාබර් කියලා තමයි මේකට කියන්නේ. වහලා තියෙන. ඉතින් මොනවා කරන්නද? සෑහෙන දුරක් පයින් ආව මෙතනට.
මේ බෝට් එක 1983 තමයි හදලා තියෙන. තනිකර ලී වලින් හදපු බෝට් එකක් මේක. කුඹුක් ගස් දෙකක් තමයි දෙපැත්තට දාලා තියෙන්නේ. තනිකර අතින් ලීයෙන් හදපු, ඒ කියන්නේ අතින් හෑන්ඩ් මේඩ් කරපු බෝට් එකක්. ඉස්සරහ කට්ටියක් මාළු අල්ලනවා. බලමු ගිල්ලේ පැත්තට කොහොමද කියලා. රාමසන් මාස ඉවරනාම චුට්ටක් දිග වීඩියෝ එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. මේක ඉතින් පොඩි වීඩියෝ එකක්. මේක ලොකු. හෙට රාමසන් පටන් ගන්නවා. රාමසන් පටන් ගත්ත කියන්නේ ඉතින් මුළු මාසයක්ම එක දිගටම වැඩ කරන්න තියෙනවා. ඉතින් ඉතින් එළියට එන්න වෙන්නෙත් නැහැ. ලස්සන විඳින්න ඉතින් මාත් එළියට කාමරයක් ඇතුළට ඉතින් හිර වෙලා ඉන්නවට වඩා මේ වගේ චුට්ටක් එළියට එන එක හරිම නිදහස්. ඔයාලත් ඇවිල්ලා බලන්න එළියට. නිවාඩු දවස් වලට සිකුරාදාට වගේ ටිකක් ක්‍රවුඩ් එක වැඩි මේ හැරි. අද අඟහරුවාදා දවසක්. අද චුට්ටක් කට්ටිය අඩුයි. මාරම ලස්සනයි. ඉතින් දැන් මේ ඉස්සරහා හොටෙල් එකක් තියෙනවා. සීතලල්ලලා යටින්. එහෙනම් මම නවතිනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් ගේන්නම්. ටිකක් දිග වීඩියෝ එකක්. මේක පොඩ්ඩක් පොඩි. හේතුව මෙතන ගිය වැඩේ අද හරි ගියේ නෑ. සාර්ථකුත් නෑ. බලන්න මොකද එතන කවර් කරලා වහලා තියෙන බෝට් එක. ලස්සන බෝට් එකක්. ඒ ගැන විස්තර ගොඩක් තියෙනවා. ටික විස්තරාත්මක පැහැදිලි කරලා බලන්න ගියේ හරි ගියේ නෑ. ඉතින් මේ ඉන්න තැන ඉඳන් කිලෝමීටර් 2ක් විතර මං ගියා පයි. මොකද මෙතන වාහනේ පාක් කරලා තමයි එතනට යන්න ඕනේ. එතන පාක් කරන්න බෑ. එතන පාක් කරන්න මම හිතන්නේ පුළුවන් VIP පාකින් එකක් තියෙන්නේ. ඒක ගැන මම විස්තර දන්නේ නෑ. නමුත් මෙතන ප්‍රී පාකින් එකක් තියෙනවා. මම මෙතනට මෙතන ප්‍රී පාක් කරලා යන්න බලාගෙන පයින් ගියා. හරි ගියේ නෑ. ඉතින් වැඩේ මොනව කරන්නද? ඉතින් ඔය ළඟ තියෙන දේවල් පොඩි දේවල් ටිකක් තමයි ඉතින් ඔයාලට වීඩියෝ කරේ. බලමු ඉස්සරහට ලස්සන දෙයක් කරන්න. මොකද දැන් මේ හෙට රාමසන් පටන් ගන්නවා. රාමසන් පටන් ගත්තට පස්සේ මාසයක් මේක දිගට අපි වැඩ නිවාඩුවක් ඇත්තෙම නැහැ. ඒක නිසා මේ මාසෙ මුකුත් වීඩියෝ කරන්න හම්බෙන්නේ නැහැ. එළියට යන්න chance එකක් නැහැ. සමහර විට වැඩ කරන අතරතුරදී ගන්න පුළුවන් පොඩි වීඩියෝස් මොනවා හරි තියෙනවනම් ඒ වගේ දෙයක් අරගෙන try එකක් දෙන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.